අයිබෝවන් සුබ දවසක් යාළුවනි. ඉතින් කොහොමද ඔන්න ඔයාලට වැදගත් ප්‍රවෘත්තියක් අරගෙන ආවේ. ඉතින් අප්‍රේල් මාසයට අදාළ අසසම දීමනාව පළමු සහ දෙවන අතිරේ අයට කවද්ද සිස්ටම් එකට ලැබෙන්නේ. ඒ වගේම බැංකුවෙන් ලබා ගන්න පුළුවන් දිනත් 10 11 9 10 11 කියන දිනවලදී බැංකුවෙන් ලබා ගන්න පුළුවන්. පළවෙනිදා දෙවෙනිදා තුන්වෙනිදා මේ කියන දවස්වලදී සිස්ටම් එකට මුදල් ඇතුළත් කරනවා. ඉතින් එහෙම ඇතුළත් කරත් ඔයාලට අප්ඩේට් වෙනකොට දවසක් දෙකක් පරක් වෙන්න පුළුවන්. ඒ හින්දා කිසි කෙනෙක් බය වෙන්න එපා. ඔන්න අප්‍රේල් මාසයට ඔයාලට කලින්ම මේ අස්සසම මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මේ channel එකෙන් ඔයාලට වැදගත් වෙන දේවල් අස්සසම පිළිබඳව සහ පාසල් දරුවන්ට ළමුන්ට ලබා දෙන දීමනා වගේම ආබාධිත දීමනා වැඩිහිටි දීමනා වකුගඩු දීමනා රජයෙන් ලබා දෙන සහන මොනවද ඒ වගේ සෑම තොරතුරක්ම ඔයාලට මේ channel එක හරහා දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අප්‍රේල් මාසයට අදාළ දීමනාව ඉක්මනින්ම ඔයාලට ලබා ගන්න පුළුවන් මේ සිංහල හින්දු අලුත් අවුරුද්දට දිනට ප්‍රථමයෙන් 9 10 11 12 වෙනිදා ඉඳලත් ලබා ගන්න පුළුවන්. ඉතින් බැංකුවෙන් ඔයාලට 10 11 12 කියන දවස්වලට 12 වෙනිදාට ප්‍රථමයෙන් මේ මුදල් ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් රැඳිලා ඉන්න බැංකුවට මුදල් බැර කර පසු මම ඔයාලා ඉක්මනින් දැනුවත් කරන්නම්. ඒ වගේම සිස්ටම් එකට මුදල් ඇතුළත් කරාමත් මම ඔයාලා ඉක්මනින් දැනුවත් කරන්නම්. අපේ channel එක subscribe කරලා notification bell එකත් all දාලා තියාගන්න. මේ වගේ වැදගත් වෙන වීඩියෝ දාපු සෙනින් නැරඹීමේ පහසුව සඳහා. ඉතින් නොදන්න යාළුවන්ට මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න. එයාට කියන්න මේ channel එක subscribe කරලා තියාගන්න කියලා. ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.